ආයුබෝවන්. අපි අද බලමු අපේ ශරීරය කොහොමද පැවැත්වාගෙන යන්නේ කියලා. අපේ ශරීරයේ රිද්මය අනුකූලයි. අපේ හදවත ගැහෙන්නේ රිද්මයකට. අපි හුස්ම ගන්න රිද්මයකට. ඒ වගේම අපේ ශරීරයේ බොහෝ දේවල් සිද්ධ වෙන්නේ එක්තරා විදියක තාලයකට, රිද්මයකට. මේ තාලය නැත්නම් මේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යන එක සාමාන්‍යයෙන් නිරෝගී බව පවත්වාගෙන යන්න නිරෝගීව වර්ධනය වෙන්න ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ රිද්මය සැලසුම් සහගතයි. මේ කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? ඒ සැලසුමට ප්‍රධානීයම සිද්ධ වෙන්නේ අපේ ඇඟේ තියෙන ඔරලෝසුව මගින්. අපි ඒකට කියනවා බයොලොජිකල් ක්ලොක් එක කියලා. එහෙම නැත්නම් ජීව ඔරලෝසුව කියලා. මේ ජීව ඔරලෝසුවේ තියෙනවා අපි සාමාන්‍යයෙන් නැගිටින වෙලාව, අපි නිදා ගන්න වෙලාව, අපි කන බොන විදිය මේ හැම දෙයක්ම පාලනය කරන්නේ මේ බයොලොජිකල් ක්ලොක් එකෙන්. එතකොට මේ බයොලොජිකල් ක්ලොක් එක එහෙම නැත්නම් ජීව ඔරලෝසුව යම් ආකාරයකින් නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න බැරි වුණාම අන්න අර පාලනය බිඳෙනවා. මේ ජීව ඔරලෝසුව හොඳින් ක්‍රියා කරනකම් අපේ ශරීරයට පුළුවන් වෙනවා කෝඩිනේෂන් එක එහෙම නැත්නම් සම්බන්ධීකරණය ලස්සනට පිළිවෙලට තියාගන්න. ඒ හින්දා අපි දන්නවා පිළිකාවක් කියන්නේ අසාමාන්‍ය සෛල වර්ධනයක් පාලනයෙන් තොරයි. එහෙනම් මේ අපි මුලින්ම කරන්න ඕනේ පිළිකා සෛල මර්ධනය කරන්න නම් අපි පාලනයෙන් යුක්තව ශරීරයේ සෛල බෙදීමට උදව් වෙන්න ඕනේ. ඒ උදව්ව කරන්න පුළුවන් හොඳම එක් විදියක් තමයි අපේ ජීව ඔරලෝසුව නිසියාකාරව පවත්වාගෙන ගිහිල්ලා රිද්මය අපේ ශාරීරික රිද්මය හරි විදිහට පවත්වාගෙන යන්නේක නොයනස්ව පවත්වාගෙන යන්නේක. මෙහෙම කරන්න අපිට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. අපි බලමු ඒ කොහොමද